ආයිබෝවන් සුබ දවසක්. ගොඩ කාලෙකින් කතා කරන්නේ ඔයගොල්ලොත් එක්ක ඇතර මාස 3කට විතර පස්සේ ගොඩක් අය මැසේජ් කළා. "ඇයි දැන් මගව නවත්තලාද? මොකද කරන්නේ? ඇයි වීඩියෝ දාන්නේ නැත්තේ?" කියලා. ඇත්තම කියනවා නම් මම ළඟ නැති වර්ග ගොඩාක් තිබ්බනේ. මම මේ මාස 3ෙම කළේ ඔක්කොම එකතු කරගන්න එක. ඒකයි චූටි බබාගේ වැඩත් එක්කයි ලොකු දෙන්නගේ වැඩත් එක්කයි වීඩියෝ කරන එක ටිකක් පරක්කු වුණා. ඒක තමයි හේතුව. මොකද මන් ළඟ නැති වර්ග ගොඩක් තිබ්බා. ඒ ඔක්කොම එකතු කරගත්තා. ඒත් එක්කම තව ආරංචියක් දෙන්නත් එක්කම තමයි ඔයගොල්ලන්ට මම මේ අද වීඩියෝ එක කරන්න කියලා හිතුවේ. සුබ ආරංචියක් කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපිට පිටරටින් අපෙන් පැල ගන්න කට්ටිය ලංකාවට එනවා. එහෙම කෙනෙක් මටත් ආවා. ඒ කියන්නේ රුසියාවෙන් තමයි මේ මිස් ආවේ ඇවිල්ලා පැල ගත්තා. ඇත්තටම හිතුවේ නෑ ඇත්තටම එයිද කියලා chat කළාට මොකද සතියකට විතර කලින් තමයි කිව්වේ මේ මම ලංකාවට එනවා. ඔයාලගේ තියෙන වර්ගවල පැලවල ෆොටෝ එහෙම දාන්න කියලා. ඊට පස්සේ ඒවා දැම්මා. මගේ ගානත් එක්කත් ඕකේ කළා. හැබැයි ඉතින් මගේ ගානත් එක්ක ඕකේ කරාම මම ලොකු ගණන් යාට කිව්වේ නැහැ. සාමාන්‍යයෙන් මම දෙන ගානට වඩා පැලයක් රුපියල් 1500ක් 2000ක් වැඩියෙන් තමයි කිව්වේ. මොකද ලොකු ගණන් වැඩිපුර කියන්න බෑ. මොකද අපේ FB account එකෙන් ඒගොල්ලෝ අපිත් එක්ක අපි බලන්නේ කොහොමද මේගොල්ලෝ පැල විකුණන්නේ කියලා. ඒ හින්දා සමහර FB එකේ දාපු ගණන් වලම එහෙමත් පැල දැම්ම. සමහර FB නොදාන පැලවල මිලවල් තියෙනවනේ. ඒවට වෙනම ගාණක් කියනවා. ඒක ඒගොල්ලෝ සංසන්දනය කරනවා. මොකද අපි මගෙන් විතරක් නෙමෙයි ගොඩාක් කට්ටියගෙන් ෆොටෝ අරගෙන අහලා එහෙම තමයි ඒගොල්ලෝ පැල ගන්න එන්නේ. මේ නේමිස් තමයි මේ තියෙන මගේ මිස්ටර් දුන්න වර්ග. ගොඩක් අරන් ගියන මගෙන් පික්ටේල් මේ අනිත් ඒවා ඕඩර් කරලා තමයි ලංකාවට අවිල්ලා තිබ්බේ. ඒ හින්දා කොහොමත් ඉස්සරහට කොහොමත් ලංකාවට බුෂ් එන එක නම් කොහොමත් නවතී. අනිවා නවතන්න වෙනවා. මොකද අපිට තමයි එකෙන් ප්‍රශ්නේ ඉන්නේ. මොකද අපි වගාකරු විදිහට අවුරුදු 10ක් ඉඳලා අපි කරේ පැල බෝ කරන එකනේ. එහෙම පැල බෝ කර ඉද්දී එකපාරටම බුෂ් ආවට පස්සේ ඒක අපිට ලොකුවට පහරක් වදිනවා. ඒ හින්දා මේ ඉතින් බුෂ් ගේන එකටත් විරුද්ධවත් ගොඩාක් වැඩ කළා. නිකන් හිටියෙත් නැහැ. මේකෙන් කොහොමද බුෂ් කියන එක සීමා වෙලා තියෙනවා. ගොඩක් කියනවා නම් ඉස්සර බුෂ් කියන අය වගේ නෙමෙයි දැන් බුෂ් කියන ඉස්සර ගෙනාවේ සාධාරණ මිලකට. මිනිස්සුන්ට දරාගන්න පුළුවන් ගානකට තමයි ඉස්සර බුෂ් ගෙනාවේ. මේ ඩයිනමයිට් පර්පල් මේ ඩයිනමයිට් රෙඩ් එක මං ගත්තේ වර්ගේ ලංකාවට ආපු කාලෙමයි. එහෙම කළා තමයි දැන් මම ඒකකින් ආපු පැල තමයි මම පැල හදාගෙන යන්නේ. ඒ හින්දා දැන් ඉන්නේ බුෂ් ඇත්තටම මේ දවස්වල ඩයිනමයිට් රෙඩ් එක රුපියල් 1000කට මදර් ප්ලාන්ට් එක. ඒකෙන් 1000ට 2000ක් වුණාට මදර් ප්ලාන්ට් දෙක මම ඒකෙන් සෑහෙන හම්බ කරලා තියෙනවා. දැන් එහෙම නෙමෙයි දැන් ඒගොල්ලෝ විශාල මුදලක් කියනවා. ඒක දරා ගන්න බෑ ඇත්තටම. දරා ගන්න බෑ කියන්නේ ඒගොල්ලෝ එකපාරටම මුලින්ම කියනවා ආයි බුෂ් කියන්නේ නැහැ. මෙන්න මේක අන්තිම පාර්ට් එන්නේ එක තමයි ගේන්නේ. ඒක හිතමු සාමාන්‍යයෙන් 15000 කියලා මුලින්ම දෙන්නේ. පස්සේ කියන්නේ ආයෙ එන්නේ නැහැ කියලා. ආයෙ එන්නේ නැහැ කිව්වම ඉතින් කට්ටිය දූවලා ගිහිල්ලා ගන්නවා. අරගෙන ඊළඟ සතියේ ගියනවා 10000ට. ඒකත් ගන්නවා. දැන් මම දන්න තරමට ලිබිය මොරෙන්ච් එක බුෂ් එක දෙන්නේ 7000ට 6500ට වගේ. එහෙම වුණාම 15000ට බුෂ් එක ගත්ත එක නට ලොකු අසාධාරණයක් වෙනවා. මොකද එයාට පැලයක් මිලක් තීරණය කරන්න බෑ. මොකද අඩුවට දැන් 7000 ගත්ත එක නම් පැල විකුණන්නේ අඩුවට. 15000 කියලා අඩුවට විකුණන්න බෑ. ඒ හින්දා තමයි කියන්නේ බුෂ් එක ඇත්තටම ලොකු ඒකත් ඇත්තටම මාෆියාවක් කියන්නේ කුඩු හා සමානයි දැන් ලංකාවට බුෂ් ගේන එක. ඉස්සර වගේ නෙමෙයි දැන් අධික ලාභයක් බලාගෙන මිනිස්සු ගේන්නේ. එහෙම කරාම ඉතින් ඒක අපිට ඇත්තටම ලොකුවට බලපානවා. ඒ හින්දා දැන් ඔයගොල්ලෝ සමහර කටේ වගාව අත්හැරලා තියෙනවා නම් ආයෙ සුද්ධ බුද්ධ කරලා පටන් ගන්න. මොකද ඉස්සරහට බුෂ් එන්නේ නැති හින්දා අනිවාර්යෙන් ඔයගොල්ලන්ට පැලයක මිල මාකට් කරගන්න පුළුවන්. ඒ හින්දා හොඳ වර්ග දැන් හිතන්නකෝ වගාව පටන් ගත්ත හැටි කෙනෙක් ඉන්නවා කියලා. ඒගොල්ලෝ පටන් ගන්න ඕනේ හැම තැනම තියෙන කොමන් වර්ග වලින් නෙමෙයි ෆ්ලෑෂ් වර්ග. දැන් එතකොට බැංකොක් වල තියෙන දුර්ලභ වර්ග. ඩයිනමයිට් රෙඩ්, ඩයිනමයිට් පර්පල්,
එතකොට සකුරලිලා, එතකොට ඇරමන්, ඌතා, හොට්ලිප්, ඇලෙක්සියා පර්පල්, නිව් පර්පල්. ඒවනම් කොහොමත් මාකට් තියෙනවා. කොහොම නිව් පර්පල් මදර් ප්ලාන්ට් එකක් යන්නේ 2500ත් අතර. ඒ වගේම නම් තියෙන ෆ්ලෑෂ් වර්ග තියෙනවා. ඔගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. ගින්දරි, සකුන්තලා, එතකොට අම්බුලුවාව ෆ්ලෑෂ්, ගීත ෆ්ලෑෂ්, බතික් ෆ්ලෑෂ්, අලිගැට පේර, සඳරාජිනී. එතකොට ලොකු ලස්සන මල් තියෙන ලොකු මල් වල ෆ්ලෑෂ් තියෙන ඒවත් දැන් ගොඩක් මාකට් වෙනවා. සමහර වර්ග තියෙනවා ෆ්ලෑෂ් වර්ග මදර් ප්ලාන්ට් එක යන්නේ 75000ට. ඒ වල පැල යන්නේ සාමාන්‍යයෙන් 20ත් 25ත් අතර. ඒ වර්ග වලින් ඇත්තටම දැන් අලුතෙන් පටන් ගන්න කෙනෙක් පටන් ගන්නවා නම් පටන් ගන්න හැමතැනම තියෙන වර්ග වලින් පටන් ගන්න එපා. අඩි අඩුවට දෙනවා. මෙතන පැල වැඩි මේ ගාන අඩුයි කියලා. මොකද ව්‍යාපාරයක් කරන්න ඕනේ මගදී නවත්තන්න නෙමෙයි, ඒක දිගට පවත්වාගෙන යන්න. අවුරුදු 10ක් තිස්සේ මම මේක කරන හින්දා මම දන්නවා අපි ගන්න ඕනේ මොනවද කියන එක. එන්නේ හැමදේම ගන්නෙත් නැහැ. දැන් බුෂ් එන්නෙත් එක්ක රතු පාට, නැත්නම් රෝස පාට, සුදු පාට එහෙම කියලා හරියන්නේ නැහැ. එක වර්ගයක් ආවා බියුටි ක්වීන් කියලා. ඒ වගේ හරි ලස්සනයි. ඒ වගේ අමුතු ලස්සනක් තියෙන වර්ග තමයි බුෂ් ආවත් අපි ගන්න ඕනේ. ඒක තමයි මාකට් එක හදාගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඕගොල්ලෝ එහෙම නවත්තලා තියෙනවා නම් අනිවාර්යෙන් පටන් ගන්න. එතකොට තමයි සාර්ථකව ගමනක් යන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍යයෙන් මම ළඟ තියෙන බතික් ෆ්ලෑෂ් කියලා මම ඊයේ එක සේල් කරන්න දැම්මා. මදර් ප්ලාන්ට් එක මම දුන්නේ නැත්නම් 25000කට. ඒ හින්දා මේ ඔයගලන්ට තියෙන ප්‍රමාණයෙන් පටන් ගන්න. මොකද ඒක ආයෝජනයක් මිසක් ඒක සල්ලි නාස්තියක් වෙන්නේ නැහැ. මම ඉතින් මේ දවස් ටිකේම කළේ මාස 3ම පැල හදනවා ඇරෙන්න කිසි දෙයක් කළේ නැහැ. මොකද එහෙම කළොත් තමයි අපිට තව මාස 3-4කින් ඒකේ අදම ගන්න පුළුවන් වෙන්නේ. මොකද අපි අද පැල හිටවන්නේ අද ටාගට් කරලා නෙමෙයි ඉදිරි මාස ගැන ටාගට් කරලා. ඒ හින්දා පුළුවන් තරම් හොඳ වර්ග වලින් පැල අරගෙන හදාගන්න. කියන්නම් වාලේ පැල ගන්න එපා. අඩුවට තිබ්බා කියලා පැල ගන්නත් එපා. දැන් නෙදර්ලන්ඩ් නම් කොහොමත් ගන්න එපා. නෙදර්ලන්ඩ් වර්ග වල මාකට් තියෙන්නේ ඇත්තටම ටෙසරෝ එකයි සකුරා ලීලා එකයි විතරයි. ඒකට අමතරව ජම්බෝ බ්ලැක්, පැරිස් බ්ලැක් විතරයි. අනිත්ව රුපියල් 800 කරත් මදර් ප්ලාන්ට් එක දී ගන්න බෑ. ඒ හින්දා රැල්ලට අහු වෙන්නේ නැතුව ගන්නත් එපා. දැන් ලංකාවේ ටිෂූ කියලා සමහරවක් තියෙනවා. එහෙම ටිෂූ කෙනෙක් ගන්නත් එපා. මොකද ටිෂූ මල නෙමෙයි ලංකාවේ පිපෙන්නේ. මම අරගෙන තිබ්බා ෆස්ට් පර්පල් ටිෂූ එකක්. ඒක ඇත්තට මල පිපුණේ මේ බ්ලැක් ක්වීන් එකක්. ඒ වුණාම දැන් අපරාධයක්නේ. ඒ හින්දා රැල්ලට යන්න එපා. හොඳ තැනකින් වගාව පටන් ගන්න හොඳ වර්ග වලින් අරගෙන එතකොට තමයි ඔයගලන්ට ආදායම් ලබන්න පුළුවන් වෙන්නේ. මම බබාලා 3 දෙනෙක් එක්ක මේ වැඩේ කරන්න ඇත්තටම මට ඒක ලොකු ආර්ථික ලාභයක් තියෙනවා. මේ ඒ හින්දා ඔයගොල්ලෝ හොඳ වර්ග වලින් පටන් ගන්න. මගේ ප්‍රොජෙක්ට් කරපු කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ ගැන සද්දයක්වත් නැහැ. මොකද ඔයගොල්ලෝ පැල හදාගෙන තියෙනවද? පැල සේල් කරනවද දැන්? ඒ ගැන චුට්ටක් කියන්න. මොකද මම ඔය ලොකු ප්‍රොජෙක්ට් වලට නෙවෙයි ලොකු ප්‍රොජෙක්ට් කළේ නැහැ. රුපියල් 5000 වගේ තමයි ප්‍රොජෙක්ට් කළේ. ඒ වගේම පුළුවන් තරම් පැල හදාගන්න. පැල හදාගෙන මාකට් එකට දාන්න. මොකද ඒව කොහොමද දැන් ලිවියම් රෙඩ් එකකුත් 10500 බිල කරලා ලෙවි කරන්න පුළුවන්. ලිවියම් ඔරේන්ජ් 3500 4000 වගේ යන්නත් පුළුවන්. ලිලිත් තියෙනවා. කියන්නේ හොඳ වර්ග දීලා තියෙනනේ ඕගොල්ලන්ට. මම ඒව නිවානේ පැල හදාගෙන ඇති. දැන් ඕගොල්ලෝ මේ වෙද්දි පැල හදාගෙන තියෙන ඕනේ. ඒ වයින් ආදායම් ලබනවා කියලා මම හිතනවා. ඒ හින්දා මේ වගාව පටන් අරගෙන ඔයගොල්ලන්ගේ ආදායම වැඩි කරගන්න. මොකද ඉස්සරහට කොහොමත් රුසියාවේ ලංකාවට කට්ටිය අවුරුද්දට 3-4 පාරක් එනවා. දැන් ඊයේ එදා ගිය මිනිස්සුත් කිව්වේ තාමත් 3-4 ලංකාවට එනවා කියලා. එයා එනකොට එයා ගන්න හිතාගෙන පික්ටල් වර්ග නම් මම එයා පෙළ හදාගෙන තියෙන්න ඕනේ. එහෙම තමයි අපි අපේ බිස්නස් එක නගා ගන්න ඕනේ. ඒ හින්දා ඉතින් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ වගාවත් කරලා දාන්න එපා. නවත්තන්න කොහොමත් එපා. දැන් බුෂ් කියන එක නම් කොහොමත් නවත්තනවා. ඒ හින්දා හොඳ වර්ග වලින් පැල අරන් හදාගන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට ලොකු ආදායමක් ගන්න පුළුවන් වෙන්නේ.
මම මේ ෆොටෝ වල දාලා තියෙනෙත් හොඳ වර්ග වල ෆ්ලෑෂ් වර්ග, එතකොට බැංකොක් වර්ග ඒවා අනිවාර්යෙන්ම හොඳ ටිකකින් පටන් ගන්න. මම වල අදහසක් ගන්න ඕන හින්දා තමයි මම මේ ෆොටෝ දැම්මේ. මෙතන මම සේල් කරපුවක් තියෙනවා. දැන් මම ළඟ නැති ඒවාත් තියෙනවා. ෆ්ලෑෂ් නම් ඔක්කොම වගේ තියෙනවා. අනිත් ඒවා ඉතින් ගොඩක් තියෙන ගොඩ සේල් කරොත් පෙර තමයි. ඒ හින්දා මේක නවත්තන්න එපා. පුළුවන් හැම වෙලේම පුංචි පැලයක් හරි පුළුවන් වලට කට් කරන්න. එහෙම කළා තමයි පැල බෝ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ලංකාවට ඇවිත් මෙහෙම පැල අරන් යනවා නම් ඒක අපේ ආර්ථික ලොකු ආදායමක් වෙනවා. ඒ හින්දා නවත්තන්න එපා. අද ගිහින් බලන්න කට් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඉක්මනට කට් කරන්න. පැල බෝ කරන්න. මොකද ඉස්සරහට ලොකු මාකට් එකක් එනවා. අනිවාර්යෙන් එක ගෙන්න ගන්න වෙනවා අපිට. එහෙනම් මම අද නවත්තිනම් ඔයාලට සුබ දවසක්.